මේ අද යන ගමන හදිස්සිය ප්ලෑන් කරලා යන ගමන. ඒ කියන්නේ මේ අද උදේ කියන්නේ හවස වගේ තමයි අපි දැන් හිතාගත්තේ අද මේ යන් කියලා. මොකද වීකෙන්ඩ් එක නිසා සහ අද සෙනසුරාදා නිසා ගොඩක් අය කියනවා මම දැන් සෝෂල් මීඩියා වල ගොඩාක් තිබ්බා ගලේ දේවාලය මේ පැය 24ම මියුට් එකව තියෙනවා බැතිමුතුන්ට වන්දනා කරන්න කියලා. අපි ඒ නිසා තමයි මේ වෙලාවට පිටත් වෙන්න පටන් ගත්තේ. හරියටම දැන් වෙලාව හවස 6යි. අපි අනුරාධපුරෙන් පිටත් වෙන්නේ හවස 6ට. පැය 3:00ක් විතර ගමනක් අපිට බොහෝ දුරට තියෙයි. අපි Facebook එකේ හොයාගත්ත කන්ටැක්ට් එකකින් හොයාගත්ත මහත්තයෙක් අපිට කිව්වේ රෑ 9ට මහ පූජාව දෙනවා. පුළුවන් නම් මහ පූජාවට කලින් එන්න උත්සාහ කරන්න කියලා. අපි ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන පාරේ මේ ට්‍රැෆික් එකක් තිබ්බා. අපිට කොහොම වෙයිද කියන්න බෑ. බලමු අපි අද යන්නේ අපිට හෙට දවසේ ප්ලෑන් එකක් තියෙනවා. ඒ ප්ලෑන් එකත් අපි වීඩියෝ එකේ ඉස්සරහට අරන් ගෙනවා. ඒතකොට අපි අද ගිහලා මොනවද කරන්නේ ඉන්නේ කොහෙද හැමදේම ඔයාලට මගේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු ඉන්නවා. ඒක නිසා මේ හැමෝම එකතු වෙන්න මගේ වීඩියෝ එකත් එක්ක හරිම සුන්දර දෙයක් වෙයි. මම කැමති ඒක ඔයාලා මාත් එක්ක බෙදා ගන්න. ඉතින් යාළුවනේ කලින් කිව්වා වගේම අපි කලේ දේවාලයට යනකොට රෑ 10 විතර වුණා. මොකද අපි පිටත් වුණේ හවස 6ට විතරනේ. ඉතින් 9 පූජාවට යන තමයි අපි සෑහෙන උත්සාහ කරේ. ඒ වුණාට අපිට ඒකට සහභාගී වෙන්න බැරි වුණා. හැබැයි ගොඩක් සෙනග හිටියා. අපි ඉතින් අනුරාධපුරෙන් සේරම වැඩ ටික කරගෙන වාහනේට තෙල් ගහගෙන ඔක්කොම කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒ ටයිම් එකට යන්න අමාරු වුණා. වීකෙන්ඩ් එකයි කෙම්මුර දවසයි හින්දාම ගලේ දේවාලේ සෑහෙන සෙනගක් හිටියා. ඔයාලා මේ දකින්නේ ගලේ දේවාලයට යන පාර දෙපැත්ත. ඒ පාර දෙපැත්තේ කඩවල් ගොඩක් තියෙනවා. ඔයාලට ඕන මල්, පහන්, හඳුන් කුරු වගේම පූජා වට්ටිත් මිලදී ගන්න පුළුවන් ඔයාලට. පේනවා නේද ළමයි සෙනග? ගොඩක් සෙනග හිටියා. පූජාවයි කෙම්මොර දවසයි කියන දෙකම හින්දා ගොඩක් සෙනග හිටියා. මේ පේනවා නේ මේ සුදු මල් තමයි හැමෝම වගේ අරගෙන යන්නේ පූජා කරන්න. මේන් එන්ට්‍රන්ස් එක ගාව හිටපු සෙනග. ළමයි හරියට හිට ගන්නවත් බෑ. ඒ තරම් සෙනගක් හිටියා. එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට යන්න බැරුව සහ එළියට එන්න බැරුව. බොහොම අමාරුවෙන් ඉතින් අපි දෙන්නත් ඇතුළට ගියා කොහොම හරි. ඇතුළට ගියාට පස්සේ ළමයි කියනවා මම අහලා තියෙනවා මේ එතන තියෙන ගාන්ටාරේ 3 පාරක් මේ නාද කරන්න ඕනි කියලා. ඉතින් අපිත් බොහොම අමාරුවෙන් තැනක් හොයාගෙන අපි ඉතින් හරීම ශ්‍රද්ධාවෙන් අරන් ගිහපු අපේ පඳුරු ටිකත් ගැට ගහලා මඳින්න කියලා ඉතින් බැලුවම බෑ හිටගෙනවත් ඉන්න තැනක් නැහැ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කොහොම හරි එළියට ආවා. මොකද එහෙම ඉන්න එක තේරුමක් නැහැ කියලා හිතුණා. හිතපු තරම් ඒ ගමන සාර්ථකුන් නැහැ. මොකද සෙනග වැඩි හින්දා. මේ තමයි ළමයි ගම්බාර සිද්ධ සෝනියම් දෙවියන්ගේ පිළිමය. මේ පිළිමය හරිම විශාලයි. මිනිස්සු එතනට ගිහලා තමයි කන්න ලව් කරන්නේ තමන්ගේ තියෙන දේවල් ඉල්ලගන්න. ඊට පස්සේ ඉතින් අපි දෙන්න රෑ 12ට විතර එළියට ඇවිල්ලා අපේ නවාතැනට ගියා. අපේ නවාතැන තිබ්බේ කොච්චි කඩේ පැත්තට වෙන්න. ඒ නවාතැනෙත් පොඩි බ්ලොග් එකක් කරගෙන මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දවසෙත් පොඩි ප්ලෑන් එකක් අපිට තිබ්බනේ. ඒ ගැනත් මම බ්ලොග් එකක් ගේනවා. ඉන්න මාත් එක්කම ස්ටෙප් විත් හබී